මාර්තු බොරතෙල් නැව ඉන්නේ නැහැ. ඊළඟ නැවත් අවදානම්. මිල නැග්ගත් තෙල් සැපයීම දිගටම කරනවා. විදුලි කප්පාදුවක් නම් තවම නැහැ. යුද්ධයේ හෙට ඉවර වුණත් ආර්ථිකයේ බලපෑම නම් නිව නැහැ කියන එකයි කැබිනට් ප්‍රකාශක විදිහට අමාත්‍ය නලින් ජයතිස්ස මහත්මයා ප්‍රකාශ කළේ. ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ඩි නුවරට. එහින්දා විනෝද ගමන් එහෙම යන්නේ නැතුව පොඩ්ඩක් ඉතුරු කරගන්න කියලා තමයි කිව්වේ. මේ පාර Facebook එකේ විනෝද ගමන් ගිහිල්ලා ෆොටෝ දාන කට්ටියට මං හිතන්නේ හොඳ කමෙන්ට්ස් ටිකක් ගන්න පුළුවන් වෙයි. මොකද සමහරක් කට්ටිය කැප කරන්නයි අනිත් කට්ටිය කැප නොකරන්නයි කියලා විකාර කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එහෙනම් දානවා නම් ඔය පරණ ෆොටෝ එකක් වගේ දාන්න අවුරුද්දට කොහේ හරි ගියත් කියලා තමයි ඔයගොල්ලන්ට දැම්මම කියන්න වෙන්නේ. නැත්තම් ඉතින් ඉතුරු කරන්න කියලා මෙන්න ගමන් ගිහිලා හතර වටේ කට්ටිය ඔය ගමන් ගිහිලා තියෙන විපක්ෂ කට්ටිය කියලා සමහර විට චෝදනා කළා ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් ඇවිල්ලා යටින් කමෙන්ට් කරන් යන්න පුළුවන් ඕගොල්ලන්ට. මම මේ අද කියන්නේ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල්. ඒ හින්දා පරිස්සමෙන් කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවත්වපු මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් අපි ඔබට ගෙනෙන්නේ. යුදමය තත්ත්වය අනුව මේ මාර්තු 24 25 පැමිණීමට නියමිත මෙට්‍රික් टन 90000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැහැ. අප්‍රේල් 12 13 පැමිණීමට නියමිත මෙට්‍රික් टन 90000 බොරතෙල් නැව පිළිබඳවත් යම් අවධානමක් පවතිනවා. ඒ නිසා මේ බොරතෙල් ආනයනය කරලා පිරිපහදුවෙන් පිරිපහදු කළ තෙල් අපේ වෙළඳපොළ සැපීමේදී ඩීසල් වල පිරිපහදුවෙන් සපයන 30% ප්‍රමාණය, පෙට්‍රෝලින් සපයන 20-25% ප්‍රමාණය අපට සපයාගත නොහැකි වීමේ ගැටලුවක් පැන නගිලා තියෙනවා. ඊට පිළියමක් ලෙස පසුගිය 5 වෙනිදා ටෙන්ඩර් එකක් කෝල් කළා. යනුව ටෙන්ඩර් එක මාර්තු මාසේ 17 වෙනිදා අවසන් වුණා. යනුව මේ මාර්තු 17 වෙනිදා අවසන් කරපු ටෙන්ඩර් එකෙන් අපට අප්‍රේල් 6 7 සහ අප්‍රේල් 7 8 කියන දවස්වලදී ඩීසල් මෙට්‍රික් ටන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිතයි. දැවි තෙල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 12 13 පැමිණීමට නියමිතයි. ජෙට් A1 35000ක් අප්‍රේල් 10 11 පැමිණීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 16 17 පැමිණීමට නියමිතයි. ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටන් 30000ක නැවක් අප්‍රේල් මාසයේදී ගෙන්වාගෙන බලාපොරොත්තු වුණාට ඒක පැමිණෙන්නේ නැහැ. ඒකට අමතරව ජුනි මාසයේදී මෙට්‍රික් ටන් 30000ක බොරතෙල් නැවක් පැමිණීමට නියමිතයි. ඒ අනුව මේ ලෝක වෙළඳපොලේ ප්‍රීමියම් එකේ වැඩිවීම සහ පිරිපහදු කළ තෙල් වැඩිවීම විසින් පෞද්ගලික අංශය විසින් පසුගිය කාලය පුරාම ඒ සමාගම් රජයෙන් ඉල්ලා හිටියා මිල වැඩිවීමක්. මාර්තු 6 වෙනිදා උන් ඉල්ලා හිටියා රුපියල් 140ක මිල වැඩිවීමක්. මේ වන විට ඒ සමාගම් රුපියල් 200කට ආසන්න මිල වැඩිවීමක් ඉල්ලා හිටිනවා. එතකොට ඒ මිල වැඩිවීමෙන් යම් කොටසක් හෝ ලබා නොදුනහොත් ඔවුන් අලාභයක් තියාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. අපේ මාකට් එකෙන් 43%ක්ම තෙල් වෙළඳාමේ යෙදෙන්නේ පෞද්ගලික අංශය නිසා අපට මේ නොසලකා හැරිය නොහැකි මේ ආදී සියලු කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ මිල වැඩිවීම කරන්නට සිදු වුණේ. ඩීසල් ලීටරයකට රුපියල් 100ක් රජය මගින් දරාගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටරයක රුපියල් 20ක් රජය මගින් දරාගෙන තිබෙනවා. ඒ සඳහා මාසයකට රුපියල් බිලියන 20ක් රජය මගින් දරනවා. පරිභෝජනය සීමා කිරීම සඳහා කටයුතු කළ යුතුමයි. දැන් රෑට ඕගොල්ලොන්ට ලයිට් එන්නේ ඩීසල් වලින්. එතකොට සියලුම ජනතාව එක ලයිට් එකක් හරි නිවලා අර සයින් බෝඩ්ස් ටික නිවලා එකතු වුණොතින් මං හිතන්නේ අපිට තව දුරටත් ඉස්සරහට යන්න පුළුවන්. විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊට අමතරව ටෙන්ඩර් එකෙන් පිට වුණත් අපිට කැබිනට් අනුමැතියක් අරගෙන තියෙනවා. එහෙම කවුරු හරි තෙල් ගේනවා නම් ඒකට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේ මේ වෙනකොට දෙකක් දීලා තියෙනවා. ඒ සියල්ල අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සඳහා ගැනපු ක්‍රියාමාර්ග අප්‍රේල් 1 වෙනිදා වෙනකොට විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් තීන්දුවක් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශයට පත් කරයි. යුද්ධය වර්ධනය වෙන විදිහ ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑනි. නමුත් ළඟ මිල වැඩිවීම කරන්න රජයේ බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට මේ තත්ත්වය සමහන් වේවි කියලා ඉදිරි සති කිහිපය ඇතුළත අපි ඒක තමයි සුබවාදී බලාපොරොත්තුව. මොකද එහෙම නොකළොත් මේ මාසේ 1 වෙනිදාට යෙදෙන මිල වැඩිවීමේදී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදු වෙනවා. මේ 1 වෙනිදාට දරාගත නොහැකි ආකාරයට දෙයක් වුණොතින් වෙසක් බලන්න නම් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. 30 වෙනකන් හොඳ වෙලාවට වේලාසන වෙසක් උත්සවය තියන්නේ නැතුව ඒක අගට ගියා මාසේ මහානායක නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමත් එක්කයි සියල්ලත් එක්ක. උත්තදී ටෝච් අරගෙන තමයි යන්න වෙන්නේ මේ වෙසක් බලන්න මේ පාර. වෙසක් කතා කරනවා මෙතන මේ ජීවත් වෙන්න විදියක් නැතුව කියලා මට කියන්න එපා. මම මේ කියන්නේ ඇත්තටම තියෙන පුළුවන් තත්ත්වයන් ඉස්සරහට වෙන්න පුළුවන් තත්ත්වයන්. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.